ගයිස් මේක මොඩිෆයි කරලා තියෙන බෙනීස් එකෙන්ද මොකෙන්ද? බෙනීස් එකෙන් දැන් ලොස් ඇන්ටෝස් කස්ටම්ස් එකෙන් මේක නෝ. දැන් අපි මේකට මල් ගන්නද? මල් ගන්න. මිනි මැප් එක. මිනි මැප් එක. අඩු GTA ගේ මැප් එක. GTA ගේ මැප් එක. අඩු ඒ වගේ නේද පොඩ්ඩක්. නෑ GTA ගේ මැප් එකේ මෙතන ඊට දැන් කොනෙන් එනවා ෆ්ලොරිඩා කීස් එනවා. ඔක්සිය ගන්න එක. ගයිස් මේක අපිට කන්න උදව් කරනවා කිව්ව මේ කට්ටිය. Okay guys, guess where I'm in the wildlands. අපි ඉන්නේ officially wildlands වල. ඒ කියන්නේ අපි ඉන්නේ Fox 6 ගන්න මං ඇවිල්ලා ඉන්නේ in wildlands. This is wildlands guys. This is පේනවද කැලේ? වරම දැන් මම මේ ගෙදර අත්තකින් යන්නේ. මං හිතන්නේ මේ පාර. එනවා පොර එනවා. හරි පාර හරි. මාර කැලයක් තියෙන්නේ. මාර කැලයක් කියන්නේ මම මේ ඉන්න මම මේ කාර් එකේ එන්නත් බෑ. මගේ පොඩි කාර් එකේ න එන්න පුළුවන්. කැලේ ඉන්නේ හරව ගන්න බෑ මං යනවා පිටිපස්සට එනවා. පිටිපස්සට යන්න ඕනේ. ඒ ඉස්සරහට ගිහලා හරව යන්න පුළුවන්. බොරු කියන්නේ වා. තව ගියොත් තව කැලේ. අපේ වා ගියා හරිද? ගයිස් ෆොක්සියා පාරක් කිව්වා. මම දන්නේ ඒක තව කැලේ පාර කියන්නේ මං අච්චර හොඳ පාරක් තියෙදි අර කෙලින් පාර තියෙද්දි. හැමදාම යන පාර පොයිස් කියන්නේ හරිද මේ මේක පිළිගන්නේ. මම නම් පිළිගන්නේ නැහැ. ඇත්තට මම තාම පිළිගන්නේ නැහැ. හරි ගියා. වයිලෑන්ඩ්ස් වල තමයි. ඉතින් මම මොනා කරන්නද පාරවල් කැලේ කියලා. මේ පාර නම් සුපිරි පාර. මේ පාර. මේ ෆොක්සිස් මොනවද විස්තර අලුත් විස්තර? විස්තර කියන්න බෑ. මොකද වෙන්නේ වගේ. අම්මා පොඩි කොල්ල දැන් වැඩලත් යනවාද ලොකු වෙලානේ ළමයි. බලන්න අපේ මෙතන මේ කිරිබොන වයසේ කිරිබොන වයසේ අපි දැක්ක ළමයි නෙමෙයි. ගයිස් ඉතින් අපි යන්නේ දැන් අනිත් එකව ගන්න අනිත් පිස්සව ගන්න නෙමෙයි නේ පිස්ස අද වාහනේ ගිහිල්ලා පොළ. බලමු මං හිතුවේ ලයිසන් නැහැ කියලා ඇත්තටම. අර කාර් එක තමයි මම හිතන්නේ. ගිහිලා කියන්නේ. බල යන්න මං හිතන්නේ. උදි පාගිය කර දාන්න බෑ. මේ කාර් එකවත් දන්නේ නැහැ මොකද්ද කියලා. ඕක එමින් යන්නේ ඔය ඉන්නේ කියලා. ගයිස් අපි ආවා highly suspicious place එකට තිසුර එන්න කිව්වේ. මම අපේ මෙතන ගෙන ඇයි මල්ලත්තකට එන්නේ මේක තමයි මෙතන කපල්ස් පීලා ඉන්නවා දැන් මේ අපි මේ ඇවිල්ලා මොකද්ද වෙන්නේ නා ලයිසන් නා GT driving පරව ගන්න වෙන්නේ හරි අද්ද ගත්තොත් ඉවරයි ආගෙන ඕ අර පැත්තට ගියා GT driving ගයිස් මේක මොඩිෆයි කරලා තියෙන බෙනීස් එකෙන්ද මොකෙන්ද? බෙනීස් එකෙන් දැන් ලොස් ඇන්ටෝස් කස්ටම්ස් එකෙන් මේක නෝ. අනිත් එක අරන් එන්නේ ඊට ඉතුරුනේ මේක. අනිත් එක අරන් ගියා. ලොස් ඇන්ටෝස් කස්ටම්. දැන් අපි මේකට කොහොමද ඉතුරු ඉතින් ගල් බෑග් එක ගෙනවද? ඈ? මේ අපි මොනවද සීන් එකක් බලා ගන්න පුළුවන් නේද මේකට? මම මේ බලන්න ආවේ IRL only fans වීඩියෝ එක. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද? මේ ගම්පහ මල්වත්ත. මම ඇවිල්ලා නැහැ ජීවිතේට කෙල්ලෙක් හිටියේ නැහැ නේ. අඩෝ අත්ත උලම් මම මුන්ද ඉන්න නම් ඇවිල්ලා දිනවා මම දන්නේ. මම නෑ මම මේ පළවෙනි පාට ආවේ. මේ පොඩි කොල්ලොන්ට කෙල්ලෝ දැන් මාරු කරලා දිනවා. ඉපාරත්. මට හරිද? ඕනේ යනවා ගා ෆොක්ස් එකෙන් ඔය ගණන් ගන්න බෑ මට ලංකාවේ කෙල්ලෙක් අපි දැන් මෙතන කෙල්ලෙක් එක්ක ඇවිල්ලා සම්මානෙ මොනවද කරන්නේ සම්මානෙ මම පොඩ්ඩක් දැනගන්න මේ කුඩයක් යටට යනවා ඔව් ඊට පස්සේ සිත් එක අරිනවා එච්චර ඉක්මනට ඕවා කරන්නේ ඊට පස්සේ ගිටාර් ප්ලේ කරනවා සිත් එක කරලා ගිටාර් ප්ලේ ගන්නනේ ඒත් ඇත්තටම අද අපි ආවේ මේ ස්පයිඩර්මෑන් බලන්න යන ගමනේ අපි පොඩි වෙලාවක් තිබ්බේ මේකට ආවේ නම් ඇත්තටම එන්නේ නැහැ නේ අපි කොළඹ යන්න හිටියේ තිසුරට කොළඹ යන්න දෙන්නේ නැහැ මොකද්ද හවුස් ඇරස්ට් කොළඹ කොල්ලෙක් ඉන්නවා එතනට එන්න එපා කියලා තියෙනවා මිනි මැප් එක මිනි මැප් එක අඩු GT ගේ මැප් එක අඩු ඒ වගේ නේ පොඩ්ඩක් නෑ GT ගේ මැප් එකේ මෙතන දැන් කොනෙන් එනවා ෆ්ලොරිඩා කීස් එනවා ලොකු පාරක් පාලමක් තියෙනවා
ප්‍රථම රබර් වගාව. රබර් වගාව බං රබර් ගහන. ඕකේ නෑ ඕකේ තියෙන ප්‍රථම රබර් වගාවේ පළවෙනිම ගහ තියෙන ඒකේ මුල් විතරයි දැන් තියෙන්නේ. මෙන්න ගන්න එක මෙන්න. ඔක්සිය ගන්න එක. බෝට්ටු පදින්නේ. මේක බෝට්ටු කොහෙද තියට? මේ මෙතන. අඩෝ ඇලමෝසි එක බං. අම්මලා අපි දැන් ඉන්නේ අරහේ. මෙතන. අපි දැන් එනවා මෙතනට. GPS තියෙනවා? GPS? ඊගස්සේ? තිසුරා කියන විදිහට මේක තමයි පළවෙනි රබර් ගහලු. වෙන්න නම් බෑ. නෑ නෑ ඔක තමයි. ඔය මුල් රබර් වගාව කියලා තියෙන්නේ. මචං මේක තමයි ඔය තියෙන්නේ. රබර් වගාව කියලා තියෙන්නේ. රබර් වගාව. ඕක තමයි පළවෙනි ඕක පළවෙනි රබර් ගහ මචං. ඔයක මුල් විතර දැන් තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ කන්න අපිට පෙන්නනවා. මම ඇවිල්ලා ඒකයි මේ. හරි. අධ්‍යාපන චාරිකාවක් ආවේ. ඇවිල්ලා නෑ කිව්වා. අධ්‍යාපන චාරිකාවක්ද මොන චාරිකාවක්ද දන්නේ නැහැ. වන චාරිකාව. 15ට ඇවිදින්න ඕනේ. ඒ කියන්නේ 15ට ඇවිදින්න ඕනේ. නෑ මොකද්ද ඇවිදින්න නැන්න? බෝම්බ පුපුරන. බෝම්බ පුපුරන. අර වේගෙන් යන්න නැතුව මේ වුණොත් ඒ. Oh my god. Look at that ass. Look at that ass බලන්න. Look at that ass. Whoa. මෙන්න guys බලාගෙන හල් ගහ. අපි දන්නේ හල් ගහ. වල් දන්නවා ගල්. එස් මේක ඇතුලේ අයත් ලස්සනයි guys. ලස්සනයි. මෙතන දැන් තව ටිකකින් romantic boat journey. නෑ අර එදා මඩවලට දැම්මම මම මේවට එන ෆිල්ම් එකක් බලන්න වෙන්නේ නැහැ මුත් එක. ෆිල්ම් බලන්න වෙන්නේ නැහැ මම දන්නවා. ෆිල්ම් එක බලන්න ඉතින් නැත්තම් සිරාටම දානවා. ඒක පියන්නත් බෑ ඔය. කෝට් සිටි ගියේ කාතර නේ. ඔව්. guys. හලෝ. මොකද? ස්පයිඩර්මන්. මොකෝ වෙයි කියලා දැන් අඬයිද අපි? මණ්ඩයි නේ මර නනගීම නන්න. ඈ? නගිනවා? ඊට කවුද මෙයාව දැක්කා? ටොම් හොලන්ඩ්. ටොම් දැක්කා. නෑ නෙඩ් දැක්කම බං. guys අපි ඉන්නේ මේ හෝල් එකේ. කටේ නේ වගේ. ඒක නිදිමතට කඳුළුත් එයාව. අඬනවා ස්පයිඩර්මන් බලලා අඬනවා. 3D class එක නෙමෙයි. ඈ? වා guys මේ දුක බලන්න. ස්පයිඩර්මන් බලලා. ඒ උගෝගේ ස්ටිකර් අද. ස්පයිඩර්මන් බලලා මේ ස්පයිඩර්මන් මැරුණාද? ජීවත් වුණාද? මැරුණා නේද? දන්නේ අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. හොඳ ෆිල්ම් එකක් ඇත්තට. ඇත්තටම බට 3D බලන්න අනිවාර්යෙන්. 3D අනිවාර්යෙන් 3D බලන්න මොකද 3D shots ගොඩක් තියෙනවා. ඈ? එයාලා කියන දේද? මෙයා මේක 3D නේ බලන්න. මෙයා මේක. VR දාගෙන ඉන්නේ. ගෙවල් වලට යද්දි VR එක දාගෙන මෙහෙම ඉන්නවා. මන්න එහෙම කරේ නෑ මගේ එකේ තිබ්බ හැබැයි. අඩ මුගේ එකක් තියෙනවා. මු මෙහෙම මුග හොඳ නැහැ ඉන්නේ. නෑ මපේ ගෙදර ඇවිල්ලා නෑනේ. මගේ එකේ හැබැයි තිබ්බා. කන්න බොන්න යන්නේ guys. අපි කොහෙද යන්නේ? කොහෙද යන්නේ? සමනල වේද. මොකක්ද ඒක? Land of Kings. Land of Summoners. Okay, අපි පල්ලියට යන්නේ. අපි බලමු. යා. Foxix වල කාර් දෙකක් තියෙනවා ඕන එකක් තෝරගන්න. වාර රේසි අර NFS එකේ වගේ මේක තියෙනවා. වගේ අරක තියෙනවා. ඉවත් එක්ක යනවා නේ නිසා මේකේ. ඕකේ එහෙනම් Foxy මේක තෝරගත්තා එහෙනම්. ඕකේ. අපි යන්නේ මේක. ඒක කන්න පුළුවන් ඇති අපි try කරන්න යන්නේ. අපි දැන් රයිස් එකක් කනවනේ ඒකත් එක්ක. අඩු මණිය මේක කෑවනේ නේද සම්පූර්ණ. මේකම සම්පූර්ණේ. මම කෑවා. උඹ වීඩියෝ එක බලන්න. ඕකේ බණ්ඩ ඉන්නවා මෙතන. ඌ ෆෝන් එකේ ඉඳගෙන කෑවේ. අර එහෙම මම මේක වීඩියෝ බැලුවා මට. ඉතින් මේ කොහමද විනාඩි 40ක් විතර යනවා කිව්වා. නේද? වෙලාව. ඕකේ අපේ ෆස්ට් කෑම එක ආවා. නේද මට මතකයි මට. මම හිතුවට මේක පොඩි වෙන තැනකට හොඳයි නේ අපිට අර කන්නත්.
ශ්‍රී ලංකාවේ එපා රවුමත් එක්ක ෆොක්සියා. අඩු නේ අපි පිට්සා හට් එකේ ගිහලා කොක්සිය ඔගේ හෙඩ් කරකියුවේ. කරගෝ ශ්‍රී ලංකාවේ. හෙඩ් කරකියුවා කියලා. Okay, first taste it. Taste. බලන්න. Okay, එයාගේ අප්‍රූවල් එක තියෙනවා. ෆොක්සියට නම් හෙම්බ්‍රිස් ආවදලා තියෙන්නේ. මට හෙම්බිරි සාදලා දෙන මට තේරෙන්නේ නැහැ. හරි යා කන්න වෙලා යනවා. කියන්නේ හොඳයි. මම දන්නේ නැහැ. amazing කියන්නේ මම දන්නේ නැහැ. Okay, guys කෑවා. අපේ බඩගිනි හොඳටම තව. මම හිතන්නේ අපිට කන්න පුළුවන්. අපිට උන් දැන් එච්චර ලොකු දෙයක් නැහැ. තව තියෙනවා. තියෙනවා තිබ්බට එච්චර ගානක් ඒ කමු. මට බඩගිනි පට්ට බඩගිනි. Okay guys, when බාණ්ඩය ආවා මට zoom out කරන්න වෙයි මේක ගන්න. මේ boys ලංකාවේ තියෙන ලොකුම බර්ගර් එක. මේක biggest burger in the ශ්‍රී ලංකාවේ. ඒෂියා එක තව ඒෂියා එකක් තියෙනවා ඒක පොඩ්ඩක් තව ගන්න. අපි දැන් ශ්‍රී ලංකාවේ එක්කමු. කන්නේ කොහොමද කියලා තමයි තේරෙන්නේ නැත්තේ. මේ බනස් තියෙනවනේ. දෙකයි තියෙනවා මට දෙන්නේ. අනේ හරි. අනිත් එක මේක තියෙනවා. මට හිරි මේකේ. එහෙම තමයි ගන්න තියෙන්නේ. පටලේ ස්ටෝක් එකක් දාගෙන තියෙනවා. ගන්න තියෙන්නේ. ඒකයි වගේ ඒක ලොකු 10ක් විතර. චීස්. ආයෙ. අපිට මේකට සර්ටිෆිකේට් එකක් දෙනවා. බලමු මේකට සර්ටිෆිකේට් එක. ගයිස් මේක අපිට කන්න උදව් කරනවා කිව්ව මේ කට්ටිය. කන්න උදව් මේගොල්ලෝ කටින් ගැන මේක කරලා කට අරින්න කියලා ආකේ. මම මේ කට්ටිය සර්විස් එක වට්ටේ. සර්විස් එක වань. ඔක්සේ දැන්. Okay guys, final result එක ඉතින් කොහොම හරි අන්තිමට ලොකු බර්ගර් එක මේ වගේ අර වගේ first bite එක ඉතින් තුසරය ගන්න හදන්නේ මට දිර වෙනවා. ඈ පට්ටලු ෆොක්සියා ටේස්ට් එක කියන ටේස්ට් එක මම try කරන්නේ කොහොමද ගන්න කියලා නේද? මට සයිස් එක කොහොමද ලොකෝ මොකද අත්තේ රහත් දැනෙන්නේ නැද්ද උගල මෙයා හෙම්බිරිසා හරි රහ දෙන්නේ නැහැ. හෙම්බිරිස් මෙයාට ෆොක්සියා අසනීප තත්ත්වයක ඉන්නේ මෙයා රස විඳිනවා okay time for me to මේ රහයි චිප්ස් රහයි අතර මේක කන්න ගියා කියන්නේ හලා ගන්නවා තමයි කොහොම එකක් දාලා ගන්න බැරි අතේ ගාදත්ත මම. ගා ගන්නවා මේ කරගෙන නිකන් දෙකක් කඩ වගේ තමයි. අර ඕනේ බා. හරි thank you guys ඉතින් මම බර්ගර් එක කනවා මට සර්ටිෆිකේට් එකක් හම්බුණා මහින්ද රාජපක්ෂ මගේ නම තියෙනවා කොහෙද මම අම්මා ඉතින් මගේ නම තියෙනවනේ බර්ගරේ කනවා කියලා අමුතු සීන් එකක් ඒක okay guys this is the aftermath okay failed mission failed අන්න බෑ මං කාලා හිටියේ. mission failed මචං මේ වගේ mission ලාවට failed ලාවට මම දෙන්නකොට මල්ලත්තර වෙලා බෝල් කරා. මං ඉතරේ පාස් ඉතින් තමයි හිටියේ. මොනවද කියන්නේ ඔයගොල්ලෝ මල්ලත්තර වෙලා කතා කරනවා හොට් ඩොග් දෙකක් අරගෙන. අනේ මේ නිකන් ඉන්නවා අපි උදේ බතුත් කාලා බතු මේ නෑ දැන් නිදහස කරන්න කියලා දැන් නේද කොහොමද මේක තිබ්බේවත් කෑවා මේ මුකෝ කියන්නේ. Land of Kings Winterfell අපි ඉන්නේ මේ ඇත්තටම මේ මොකේද උඩුගම්පල බ්‍රාන්ච් එකනේ ගම්පහ බ්‍රාන්ච් ගම්පා බ්‍රාන්ච් එක බුලත් කඩේ හන්දිය කියලා කියන්නේ මේ ප්ලේස් එක. මට පට්ට හොඳ කස්ටමර් සර්විස් එක පට්ට කස්ටමර් සර්විස් එක බට්ට charge කරලා 1000ක් ඒකට. ඒ කියන්නේ බා මේ සෙස වාහනේ අරන්. කස්ටමර් සර්විස් ඔබේ ඕන දෙයකට උදව් කරනවා ඉතින්
බර්ගරේ අපිට අතර ඇවිල්ලා කවලා දුන්නා. කවලා දුන්නා සසාට කඩු අතට අරන් දුන්නා. කඩු අතර අරන් දුන්නා. කැපුවා මිනිස්සුන්ව. මේ පට්ට. නැත්නම් ඉස්සරහට පොඩි. වයිල්ඩ්ලයින්ස් මොඩිෆයි වෙලා බලන්න ගයිස් මේ පාට. එයා වාහනයක් කරා. මේකක් කරා දිලිසෙනවා. ඕකේ. මට එලවන්න දෙනවද? මම එලවලා ආවේ. දැන් මම මේකේ එලවලා අරගෙන එලවද්දි මේ විශ්වය දන්නේ නැහැ. දවසම එළවෙන්නේ මේක තමයි ගයිස් ෆොක්සියගේ සෙටප් එක හැමත යනවා අම්මට සෙලි. මේවා තියනවා. එනර්ජි ගන්න ඒවා අම්මට සෙලි. අයිමෝට මෙච්චර එනර්ජි ඈ? මම පදින්න හදන්නේ. මම මේක ගහලා නැත්තර. මේක රියලිස්ටික් ගේම් යන්නේ. ඇසත්ත කෝස. ඕකේ මේක මේදී මම එක්ස්පෙක්ට් කරේ නෑ මම ඉදරේ කියලා ඒ තමයි ලින්ක් කරලා තිබ්බේ නෑ. හරි අර නිකයි ගමු. ඒක එකම අවුල. හරි මේ මම තනියම දෙන්නේ. ක්ලච් එක වැඩනේ. ක්ලච් එක අර උඩ තියෙන්නේ. යන්නේ. යන්නේ කියන්නේ පාගපන් හොඳට. මම පාගන්නද? ඔව් ඔව්. මොකද දැන් මතක නැහැ කියනවා. මැනුවල් පැදලා පුරුදු නෑනේ. දැන් ඔටෝ ගියර දානවද? නෑ. ඒ මොකක්ද ඒ උනේ? මැනුවල් පැදලා පුරුදු නෑ. සබ්ජෙක්ට් එක තමයි මේ තේරෙන්නේ. ඒ සද්දේ ආමතුකුණා මට හෙඩ්සෙට් එක දෙන්න. හරි VS. ඒක තමයි දැන් මේ මෙච්චර කල් මැනුවල් පැදලා දැන් මතක නෑ. හරියන්නේ ජීර් දාගන්න බෑ. කියන්නේ අනාතයි. මේක මොකද? මේක පුරුදු කොච්චර කල් කියනවා. මට ඇත්තටම එච්චර කල් ගියේ නෑ හැබැයි. මේ ලයින් එක නෑනේ. ලයින් එක තියෙනවා. ජී. හරි. ඔකට හුදු වෙනවා. ඕකේ. මං එළෙව්වා. ඒක එළවනවා කියන්නේ ඒක පාර පුරාම ගියා. ගියර් සෙට් එක අනාතයි. අනන්නේ ක්ලච් එක තිබ්බත් දන්නේ නැහැ. ක්ලච් එක මේ මැනුවල් පැදුම් මිනිස්සු මැනුවල් පැදුම් මිනිස්සු මේක ඇත්ත නෙමෙයි මේක බොරුවක් තනි කර ඒක නෑ ඒක වෙනස් අවුලක් නැහැ එනේ ගැම්මත් එමන්නේ මේක අවුලක් නැහැ මම මේක ගන්න මම මේක ගන්න හේතුව නැහැ මොකද මේක මම පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතනවා ඒකෙන් තමයි ගත්තෙම නැහැ ඇයි මං ගහට ගෙදර කාර්යයක් තියෙන මොකටද ඔක් ගන්න ඔව් ගෙදර කාර්යයක් තියෙන මම මේක හැමදාම එලවන එකේ ඒක තමයි හැමදාම වැටෙන එකේ මොකටද ඔක් ගන්න නෑ ඉතින් රේස් යන්න ඉතින් ඕගලන්ට අවුලක් නැහැ ඉතින් එහෙම එක යාර ඔය කන්ට්‍රෝල් එක තියෙන ඕකේ ගයිස් එහෙනම් ෆොක්සෙල් සමගින් වෙනවා බයි කිස් දෙන්නවා Let's run away, just